නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්කවේ උපායාසෝ යෝකෝ භික්කවේ අඤ්ඤතරඤ්ඤතරේන විසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චති භික්කවේ උපායාසෝ කතමෝච භික්කවේ උපායාසෝ මහණනි උපායාසය කවරේද භික්කවේ මහණෙනි අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස එක්තරා වසනයකින් යුක්තාහුගේද අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස එක්තරා දුක්ඛ ස්වභාවයකින් ස්පර්ශ කරන ලද්දාහුගේද එක්තරා හානියකට කරදරයකට පත් වෙලා ඉන්නවා වසනේන කියලා කියන එක පත් වෙච්ච කෙනෙක් ඉන්නවා ඒ අය එක්තරා දුක්ඛ ස්වභාවයක ස්පර්ශ කරන ලද්දහු වේද ගේද දුකෙන් ඉන්නේ යම් ආයාසයක් වේද ඒ කියන්නේ වෙහෙස කරගතියක් ඔය කියන්නේ උපායාසෝ බලවත් ආයාසයක් වේද දැන් මලගයක් වෙලා බලන්න ඕන අඬලා අය කඳුළුත් එන්නේ කන්නේ නැහැ බොන්නේ නැහැ කලාන්ත වෙලා මලගෙදර දවසේ වැටෙනවා බිමට නේ ඊට පස්සේ එහෙම දෙයක් වුණා කිරම් පැත්තේ ඊට පස්සේ යක්කට පෑන් ගහලා තමයි නැගිට්ටුවේ ඒ මොකද වෙලා තියෙන්නේ ආයාසය උපායාසය වෙහෙස කරගතිය මහන්සිය දැඩිව වෙහෙසුණු බවක් වේද අයං ගුච්ඡති භික්කවේ උපායාසෝ මහණෙනි මේ තෙමේ උපායාසයයි කියනු ලැබේ. දැන් අපි වැඩි දන්නේ නැහැනේ මේ වචන තේරුම නේ. ඕන තරම් වයි මලගවල ගියපුවාම සතිපට්ඨාන දාලා තියෙනවනේ. විශේෂයෙන්ම අපවත් වීම වුණාම අපේ මේ ගල්දුවසේ ආරණ සේනාසනෙත් දාලා තියෙනවා. ඕ නෑ මම උදාහරණයක් කියන්නේ මේ මලගෙදරම ගත්තේ ඔතන හැමෝටම පොදු දෙයක් නෝක අපි දැක්ක දෙන්නේ අනිත්‍යවයි ඉතින් ෂේප් එකේ විඳදරා ගන්නවනේ මලගෙදර ඉතින් කාටවත් ඉතින් පේන්නම අඬනවා දොඩනවා ඒ කියන්නේ ඉතින් ගොඩාක් ඉතින් එහෙම අපි කාටවත් නේ වෙහෙස කර බාවේ පොඩි ළමයිට නම් ඉතින් තවම නෑ ඒ කටියටත් ඉස්සරහට තැපැලෙන් එනවා උට කාටත් දුක වේදනාව සංతాපය පීඩනය ආතතිය තියෙනවා දැන් ලොකුම දේ තමයි මේක බුද්ධිමත් බැලන්ස් කරගත්තේ නැත්නම් සමබර කරගත්තේ නැත්නම් මානසික රෝගිය ඇති වෙනවා. දැන් විෂාදය කියන රෝගය ඇතුණන් පස්සේ ජීවිතෙන් සමගන්නම තමයි හිතෙන්නේ. පොඩි කාරණෙත් ඇති එතකොට. හයියෙන් ගැහුවොත් ඇති, බැන්නොත් ඇති ළමයා බෙල්ල වල දා ගන්නවා. මොකද හිත ඒ තරම්ම දැන් ටික දුර්වල වෙලා ඉවරයි. දැන් මේ හරියට දහම අනුව ජීවත් වෙද්දි වෙන්නේ මොකද ජීවිතේ යථාර්ථය තමයි අවබෝධ කරගන්නේ. යථාර්ථය අවබෝධ වෙන්න එයාගේ හැටි එහෙමයි. මේ ජීවිතයට මෙහෙමයි කියලා හිත හදාගෙන සතුටින් ජීවත් වෙනවා. සමහරක් වෙලාවට තමන් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මහා ධන කුවේරයාගේ හිතේ නැති සතුට මේ ධර්මානුකූලින පුද්ගලයා ගාව තියෙන්න පුළුවන්. මුදල් කියන්නේ වෙනම දෙයක්. සතුට කියන්නේ වෙනම දෙයක්. ඕක දැන් පටලගෙන තියෙනවා. හැම සැප සම්පතක්ම තියෙන්න ඕන සතුටින් ඉන්න කියලා හිතාගෙන ඉන්න මිනිස්සු. එහෙම නෙවෙයි. ජීවත් වෙන්න ධනයක් තියෙන්න ඕන. නමුත් Tamanට පුළුවන් විදිහට කාලය ඇඳලා පිනක් දහමක් කරගෙන ඉන්න මිනිස්සු බොහෝමයක් ඉන්නවා. එයාලා කෝටිපතියෝ නෙවෙයි. සමහරට කෝටිපතියෙක් වෙන්න ගිය මිනිස්සු ඊට වඩා ප්‍රශ්න වලක හිර වෙලා ඉන්න පුළුවන් නේද? ධනවත් භාවය, දුප්පත් භාවය තීරණය වෙන්නේ Tamanගේ උත්සාහය, කැපවීම, පෙරපින වගේ දේවල් කියලා තමයි දහම සඳහන් වෙන්නේ. එහෙනම් Taman ලද දේ සතුට වෙන්නට ඕන. නේද? ලද දේ සතුට වෙන්න අනිවාර්යයෙන්ම. ඊළඟට කතමාංච භික්කවේ කොට
කතමංච භික්කවේ යම් පිච්ඡං නලබති තම්පේ දුක. ඔන්න අපේ තියෙන ලොකුම දුක. මහණෙනි කැමැති වූ යමක් නොලබා නම් ඒද දුක් වන්නේය. ඒ කියන්නේ අපි කැමැති දේ ලැබෙන්නේ නැහැ. ඒක කියන්නේ මොකද්ද? යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. තමන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක සමහරට විභාග ජයක් වෙන්න පුළුවන්. හරිද? නැත්තම් වෙනයම් හෝ ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. ඒක ලැබෙන්නේ නැහැ. දැන් මම ශිෂ්‍යත්ව විභාගයට ලියලා එක ලකුණක් මදි වුණා මට. මං උඩ පැන පැන ඇඬුවා. ඒක ඉතින් අම්මලාගේ විභාගෙ නේද? මෙන්න මේ විදිහට බලාපොරොත්තු ඇති කරගෙන අපි ගොඩාක් දුරට ඉන්නවා. නමුත් අපි කැමති දේ ලැබෙන්නේ නැහැ. මේක දැන් හොඳට පැහැදිලි කරනවා. හොඳට අහගන්න මේ මන්නේ බුදුහාමුදුර පැහැදිලි කරලා තියෙන්නේ. මම ඉතින් පොඩ්ඩක් කියලා දෙනවා. මහණෙනි කැමති වූ යමක් නොලබා නම් ඒද දුක් වන්නේය. යනු කවරේද භික්කවේ මහණෙනි. ඔන්න බලන්නකෝ ලස්සනට පැහැදිලි කරන විදිය. ජාති ධම්මානං සත්තානං. ජාතිය ඉපදීම ස්වභාව කොට ඇති සත්වයන් හට එවං ඉච්ඡා උප්පජ්ජති. මෙබඳු ආසාවක් උපදී. කිමෙද්දයත් මයං න ජාති ධම්ම අස්සාම අපි ජාතිය ස්වභාව කොට ඇත්තම නොවෙමුනම් නචවත නෝ ජාති ආගච්ඡ ඒකාන්තයෙන් අපිට ජාතිය නොෙන්නේ නම් අහෝ වත ඉති ඊතා හේකේ කියාය නකෝ පනේතං ඉච්ඡාපද්දබ්බං එකකද උවත් වෙල කාරණ ඉච්ඡාවෙන් හෙවත් කැමැත්තෙන් නොලබිය හැකි වෙයි. ඒ කියන්නේ ඉපදීම නැති වෙනව නම් හොඳයි කියලා හිතනවලු වෙලාවට. ඒ වුණාට ඒක එහෙම වෙන්නේ නැහැලු. ඒක එහෙම වෙන්නේ. ඒ නිසා ඒකත් දුකක් වෙනවා. ඊළඟට නකෝ පනේතං ඉච්ඡාපත්තබ්බං එතකද උවත් තෙල කාරණේ ඉච්ඡාවෙන් හෙවත් කැමැත්තෙන් නොලබිය හැකි වේ. කැමැති වූ පරිදි ඒ කියන්නේ එතකොට නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ළමයි පුරුදු කරන්න ඕන අපි පොඩ්ඩක්. නැත්තම් දන්නේ නැහනේ කට්ටිය. එතකොට උවත් තෙල කාරණේ ඉච්ඡාවෙන් හෙවත් කැමැත්තෙන් නොලබිය හැකි වේ. ඉදම්පි යම්පිච්ඡ නලබති තම්පි දුක්ඛම්. මේද කැමැති යමක නොලබා නම් ඒද දුක් වේයයි කියන ලද දුක් කොටස වන්නේය. බලාපොරොත්තු වුණත් ඒක ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඒක දුකට කාරණයක් කියනවා. ඊළඟට ජරා ධම්මානං භික්කවේ සත්තානං ඉච්ඡා උප්පච්චති අහෝ වතමයන් න ජරා ධම්මා අස්සාම නච වතනෝ ජරා ආගච්ඡයාති නකෝ බනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡ නලබති තම්පි දුක්ඛං ජරා ධම්මානම් භික්කවේ සත්තානං. මහණනි දිරීම ස්වභාව කොට ඇති මේ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අපි ජරාව ස්වභාව කොට ඇත්තෝ නොවන්නෙමුනම් ඊතා ඉහෙක ඒකාන්තයෙන් අපිට ජරාව නොෙන්නේ නම් ඊතා ඉහෙකයි කියයි. එතකොට උවත් මේ කාරණේ වූ කලි ආශාවෙන් නොලබිය හැකි වෙයි. මේද කැමති වූ යමක් නොලබා නම් ඒද දුකයි කියලා දුක් කොටස වේ. ඒ කියන්නේ දැන් වයසට යනවනේ. දැන් ගොඩාක්ම තියෙන ප්‍රශ්නයක් ඒක. ඉපදීම නම් කමන්නේ ඒක උනත් කමන්නේ කියලා හිතනවා. මිනිස්සු නේද? පල්ලෙහාට එනවනේ. හරිද? නමුත් වයසට යන්න නැතු ඉන්න තිබ්බනම් එහෙනම් මේ ඔක්කොම ඕක ප්‍රාර්ථනා කරලා තියෙනවා. මමත් හිතුවා ඕක. කෙස් ටික පැහැෙනවා, කොණ්ඩේ පැහැෙනවා. මේක තව අවුරුදු 10කින් තව 50යි අර හැමේ කියලා හිතනවා නේද? දැන් මෑණියොත් හිතුවනේ ඊයේ පෙරේද? මෑණියොත් හිතුවනේ. වයසට යන්නේ මොකද කියලා හිතුවනේ නේද? වයසට යන්නේ නැත්නම් හොඳයි කියලා හිතුණා නේද? එහෙනම් තව යන්න කියලා හිතුවේ. කවුරුත් කැමති නෑ වයසට. දැන් ඔයාලා කැමතිද මේ වගේ ආච්චිලා වගේ වෙන්න කැමතිද? නෑනේ. ඒනට වෙනවා. මොන බලන්නකො මං කිව්වේ කියලා. එහෙනම් ඒකත් අපිට කැමති දැන් නොලැබීමේ දුකට අපි මොකද වයසට යන එක
කැමති නෑ නමුත් වයසට යනවා. ඊළඟට ව්‍යාධි ධම්මානම් භික්කවේ සත්තානම්. ඕක ඉතින් තරුණ මහලු බාල කාටවත් තියෙනවා. තේරෙනවද මම කියන දේ? ඔයාලට තේරෙනවනේ? මහණෙනි ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදින්නේය. අපි ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෝ නොවන්න වුණා. ඒක. ඒකාන්තයෙන් අපිට ව්‍යාධිය නොවෙන්නේ නම් ඊට ඉහෙකයි කියයි. එතකොටවත් මේ කාරණේ ආශාවෙන් නොලැබෙ හැකි වෙයි. මේද කැමැතෝ යමෙක් නොලබා නම් ඒද දුක් වේයයි කියන ලද දුක් කොටස වෙයි. ඒ කියන්නේ ලෙඩ වෙන්න කැමති නැහැ කවුරුත්. මමත් ඕන තරම් හිතලා අනේ මම මේ අසනීප නැත්තම් කොච්චර හොඳයිද ඈ නිරෝගී ඉන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා හිතනව නේද ඔයාලට? හිතුණා නේ? ඈ මේ අතේ අමාරු නැත්තම් කොච්චර හොඳයිද කියලා හිතුණා නේ? මෑනුන්ට හිතුණානේ? ඈ මේ මෑනුන්ට හිතලා තියෙනවලු. මේ මෑනුන්ට හිතලා තියෙනවලු. ඔක්කොටම අනේ මගේ දනිස් අමාරු නැත්තම් කොච්චර හොඳයිද? ඈ පොඩ්ඩක් පණ ගහලා ඉන්න පුළුවන් නේ. ගෙදර දොරේ වැඩක් කරගන්න පුළුවන්. වන්දනා ගමනක් යන්න පුළුවන්. ඈ අපේ මෑනුත් හිතනවද නේද? ඔව්. හැබැයි ඒකත් දුක. ඔව් කැමති දැන් නොලැබීමේ දුක ඒක. විශාල වශයෙන් එක පොඩි ළමයෙක් පවා දැන් පොඩි උනාට මේ ළමයින්ට ලෙඩ රෝග තියෙන්න පුළුවන්. නේද පුතේ? ඈ මටත් දැන් මගේ ඇතුළේ ලෙඩ රෝග තියෙන්න පුළුවන් මට තේරෙන්නේ නැහැ. හදිසියේ heart attack එකක් ඇවිල්ලා අපවත් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා. දැන් බලන්න බෲස්ලි කියලා හොඳ වැඩකාරයෙක් ඉඳියානේ. මම 70 ගණන් වල. දැන් මට මතක නැහැ. ඒ ගණන් වල තමයි. ඒ මිනිස්සයා කියන්නේ ලෝකේ කරාටි ශිල්පෙන් පරතරයටම ගිහිල්ලා අලුත් ශිල්ප ක්‍රම හොයාගෙන ඕනම කිසිම කෙනෙක්ට බෑ යත් එක පොඩි යඟ කිසි වෙලක සටන් කරන්න බෑ. පිටපඩ 2යි 3යි ගැහුවේ. ලෝකෙම ජනප්‍රියයි. ඉතින් අපි හිතුවේ තරුණ කාලෙම එයා මැරිලා ගියා. මිනිස්සු තවමත් හිතන් ඉන්නවලු බෲස්ලි කියන මිනිස්සෙක් ලෝකෙ ඉන්නවා කියලා. ඒ තරම් මිනිස්සු ආදරේ. නමුත් එයාටත් හදිසියේ වෙලා තියෙන්නේ කවුරුත් දන්න බෲස්ලි කියපුවම නේද? ඔව් අහලා තියෙනව නේද? උපාලිගේ මල්ලිලු. ඔව් ඒ නිකන් දාගත්ත ඒවා. වෙලා තියෙන්නේ මහා රාත්‍රී නිලියකු සම්බන්ධය කියන මරණයට. එහෙමත් සැක කරලා තිනවා නිලියක් සම්බන්ධ වෙලා තිනවා එයා. යාළු වෙලා එයා දුන්න වහ දීලා හරි කියලා කියනවා. තව මතයක් තියෙනවා මේ අයිස් වතුර එක්කට රෑ 12ට විතර මැදියම් යාමේදී ඒ ක්‍රීඩා කරලා කරාති පුහුණු වීම කරලා ඉවර එකපාරම බහැලලු. ඒතර මොලේ එකපාරම කූල් වෙලා තියෙනවා. ඒකින් මරණයටපත් වෙලා කියලා කියනවා. ඒ නිසා ඔය මරණයට ලෙඩ වෙන්න තරුණ මහලු ભેදයක් නම් කොහොමම නැහැ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. ගොඩාක් දුරට සමහරක් වෙලාවට අබ්බගාත ළමයෙක් දැකලා ඉවරලා එහෙම මේ hina වෙන්න පුළුවන්. නේ පිස්සු ළමයෙක් දැකලා විශේෂයෙන් පිස්සු අයට. මානසික රෝගියාට ගොඩාක් මේ විහිළු තහළු කරනවා ලංකාවේ මිනිස්සු. හැබැයි Tamanටත් ඒ වගේ වැඩක් ඊට වඩා දෙයක් වෙන්න පුළුවන් නේද? එතකොට ඊට වඩා Tamanට hinaව ලැබෙවි. එහෙනම් ව්‍යාධි ධම්මානම් අපි කතා කරා නේද? ඊළඟට මරණ ධම්මානම් භික්කවේ සත්තානම්. මහන්නේ මරණය ස්වභාවකට ඇති සත්‍යයන්ට මෙබඳු ඉච්ඡාවක් උපදී. අපි මරණය ස්වභාව කොට ඇත්තෝ නොවන්නමු නම් ඒකාන්තයෙන් අපට මරණය නොදෙන්නේ නම් ඊට යහකයි කියයි. එතකොටවත් මේ කාරණය ආශාවෙන් නොලැබිය හැකි වෙයි. හරිද? මේද කැමැති යමෙක් නොලබා නම් ඒද දුකයයි කියන ලද කොටස වේ. ඒ කියන්නේ නොමරේ ඉන්න හිතන මිනිස්සු ටිකක් ඉන්නවනේ. දැන් අපි කවුරුත් ඇත්තම කියන්න අතොස්සන්න අද හෙට නැත්තම් ළඟදි මැරෙනවා කියන අරමුණෙන් ඉන්න කට්ටිය ඉන්නවන අතොස්සන්න. කියන්න බැරිකම නෙවෙයි මම කියන්නේ. අද හෙට වුණත් මැරෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ඉන්නවන අතොස්සන්න. ඇත්තටම අතොස්සන්න අවංකවම. හැබැයි බොරු බෑ. මැරෙනවා නන්නේ මම කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා වගේ. ඇත්තට මට නම් එහෙම බෑ. එහෙම බලාපොරොත්තුවක් නෑනේ. තව ටිකක් ඉන්නනේ බලන්න පොඩ්ඩක් හරි. දැන් මොකද ළමයන්ගේ යුතුකම් තියෙනවා. ඈ තව මොන බොරෝ තව ලොකු වෙනවා ඒ කට්ටියන්ගේ යුතුකම් බලන්න ඕන කරන වැඩ රස්සාවක් හරියට කරයිද කියලා. ඈ නේද?
තමයි ළමයෙක් එහෙම බලා ගන්න නිකන් අදහස තියෙනවනේ. අද හෙට මැරෙන අදහසක් කාටවත් නැහැනේ. එහෙම තියනවා ඉතින් මානසික රෝගයක් වෙන්න ඕනේ මං කියන්නේ ඒක. තමන්ගේ පොඩි ළමයි නැතද බබා පොඩි බබාලා ඉන්න ඒ කට්ටිය දාලා යන්න හරි අමාරු වෙන්නේ. නැද්ද මං කියන්නේ? ඒක ඇත්ත. මමත් කියන්නේ ඒක තමයි. ඔව් එහෙනම් ඒක තමයි කියන්නේ. අපි මේ තේරු මේක තව මේ අපි අවබෝධ කරගෙන යන්න ඕන තව. අපි කොතනද ඉන්නේ? අපි හිතන් ඉන්නේ හැමදාම හැමදේම දන්නවයි කියලා. ටික ටික මම තේරෙනවනේ. ඔව්. එහෙනම් මරණය කියන දෙත් අනිවාර්යෙන් අපිට එනවම තමයි. ඕක තමයි ඉතින් අපේ භයානකම දේ. මරණය. මොකද මරුණාන් පස්සේ කොහේ යයිද දන්නේ නැහැ. මං ඊයේ පෙරේද කල්පනා කරා. මරුණාන් පස්සේ මම කොහේ යයිද දන්නේ නැහැ. ඉන්නකන් ඉතින් හරියට වැඩ ටික කරන් ඉමු. එච්චරයි තියෙන්නේ. කාත් එක්කත් පොඩ්ඩක් පුළුවන් තරම් හොඳින් ආදරෙන් ගෞරවේ මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න ඕන. ඊළඟට ශෝක ධම්මාණං භික්කවේ සත්තාණං මහණෙනි ශෝකයේ ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අපි ශෝකය ස්වභාව කොට ඇත්තෝ නොවන්නෙමුයි. නම් ඊතා එහෙක. ඒකාන්තයෙන් අපිට ශෝකයේ නොදපැමිණෙයයි නම් ඊතා එහෙකයි. එතකොදුවත් මේ කාරණේ ආසාවෙන් නොලබිය හැකි වේ. මද්ද කැමැති යමක් නොලබා නම් ඒද දුක් වේයයි කියන ලද දුක් කොටස වේ. එහෙනම් ශෝකය කියන දේ අපිට එන්නේ නැත්තම් හොඳයි කියලා හිතනවලු. අනේ මට දුකක් කරදරයක් පීඩාවක් නොවේවා කියලා අපිත් ආශිර්වාද කරනවනේ. ලෙඩ දුක් රෝග පීඩා සියල්ල දුරු වේවා නැති වේවා කියලා මෑණියෝ කියනව නේද? හතිපට්ටන පොත කියන්න බෑ. ඔන්නේ ඒකයි. එතකොට නමුත් අපිට අනිවාර්යෙන් ශෝකය පැමිණෙනවා. පරිදේව ධම්මාණං භික්කවේ සත්තාණං එවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වතමයන්න පරිදේව ධම්මාස්සාම නචවතනෝ පරිදේවෝ ආගච්ඡයාති. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡන්න ලබෙත්තම්පි දුක්ඛං. පරිදේව ධම්මාණං සත්තාණං මහණෙනි පරිදේව ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදිනවා. අපි පරිදේව ස්වභාව කොට ඇත්තෝ නොවන්නම නම් ඒකාන්තයෙන්ම පරිදේවය අපිට නද පැමිණෙන්නේ නම් ඊතා යහකයි කියයි. එතකොදුවත් මේ කාරණේ ආසාවෙන් නොලබේ හැකි වෙයි. මේද කැමැති යමන් නොලබා නම් ඒද දුක් වේයයි කියන දුක් කොටස වන්නේය. අපි ගැටෙනවනේ එතකොට. ඒ කියන්නේ පරිදේව කියන්නේ මොකද්ද? ශෝකය රමතකුණාට දෙන්නේ මටත් 30. ඔව් පරිදේව කියන්නේ යම් ගුණ කියා හැඬීමක් වේද? පරිදේව කියන්නේ මොකද්ද? අපි මෑණියෝ මොකද්ද කියන්නේ? ගුණසේන කියන්නේ? පරිදේව කියන්නේ මොකද්ද? බලලා කියන්න ටක් ගාලා පොතේ. මොනව කරනවද මන් දන්නේ නැහැ. එහෙනම් පරිදේව කියන්නේ ಗುಣ කියා හැඬීම. මොකද්ද? ಗುಣ කියා හැඬීම. ඒ වගේ තත්යකට එන්න තිබ්බ නැත්තම් හොඳයි කියලා හිතනවලු සත්‍යය. නමුත් ඒකත් එනවලු. ලැබෙනවා. ඊළඟට දුක්ඛ ධම්මාණං භික්කවේ සත්තාණං ඒවා ඉච්ඡා උප්පජ්ජති. අහෝ වතමයන්න දුක්ඛ ධම්මාස්සාම නචවතනෝ දුක්ඛං ආගච්ඡයාති. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි ඉච්ඡාන ලබෙත්තම්පි දුක්ඛං. හතරේ දුක්ඛ ධම්මාණං භික්කවේ සත්තාණං මහණෙනි කායික දුක්ඛය ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදිනේය. අපි කායික දුක්ඛය ස්වභාව කොට ඇත්තෝ නොවන්නම වෙනම් අප කරා කායික දුක්ඛය නොද පැමිණෙන්නේ නම් යහකයි කියයි. එතකොටවත් මේ කාරණේ ආශාවන් නොලැබිය හැකි වෙයි. කියන්නේ බලාපොරොත්තු වුණාට පැතුවට හිතුවට ඒක වෙන්නේ නැහැ. මේද කැමැති යමක් නොලබා නම් ඒද දුක් වේයයි කියන ලද දුක් කොටස. මම පුංචි කතාවක් කියන්නම්. මෙන්න මේ පොත් බලන්නද මේක අහන්න ඔන්න. මොකද්ද? ඔන්න හිටිය ලෝකෙ ප්‍රසිද්ධ චරිතයක්. කවුද? මයිකල් ජැක්සන්. කවුද? මුළු ලෝකෙම ප්‍රසිද්ධයි නේද? සින්දු අහලා තියෙන ඕන තරම් නේද? එයා සුදු ජාතිකයේද කළු ජාතිකයේද? කළු ජාතිකයෙක්. දන්නවනේ කතාව.
කට ඇඟිල්ල ගහන්නේ නැහැ ළමයි හොඳ ළමයි. මෝඩ ළමයි ඇඟිල්ල ගහගන්නේ. හරිද? කළු ජාතිකයෙක් වුණාට ඒ කියන්නේ එයාට සුදු ජාතිකයෙක් වෙන්න උනා. මොකද සුදු අතර ඇමරිකාවේ හිටියේ. සුදු අතරට සුදු ජාතික අතරට යන්න උනා. එයා මොකද කරේ? විවිධ ඉන්ජෙක්ෂන් සැත්කම් වලට භාජනය කරා. මොනවද ඒවට කියන්නේ? ප්ලාස්ටික් සැත්කම්. මොනවද කියන්නේ? හරි. ඊට පස්සේ මූණ සුද්දෙක් වගේ වුණා. දැන් මෙයාට ඕන වුණා වයස යන්නේ නැතුව ජීවත් වෙන්න. ඒ කියන්නේ ලෙඩ වෙන්නේ නැතුව ව්‍යාධියෙන් තොර වෙන්නත් ඊළඟට මරණය නෑ ඒකට කියන්නේ ජරාවෙන් මිදෙන්න ඕන එයාට. එයා ධර්මයේ දන්නේ නැහනේ. මොකද කරේ? වෙනම වාතය නිෂ්පාදනය කරලා තියෙනවා කාමරේ. මේ අපේ ස්වාභාවික වාතයට වඩා වෙනම කාමරයක් හදලා AC කරලා වගේ තමයි ඒක. නයිට්‍රජන්, ඔක්සිජන් ඒ අවශ්‍ය ප්‍රමාණයක් තියෙන ස්වාභාවික හරිම ගානට හදලා ඉවරලා විවිධ ට්‍රීට්මන්ට් ඖෂධ ලබාගෙන මේ වයස යන එක අඩු කරගන්න බලලා තියෙනවා. ජරාවට හැබැයි ඒ හින්දාමත් දන්නේ අවුරුදු 50න් ඉවරයි. 55ක මහ ප්‍රකෝටි කෝටිපති මරුණා. අන්න එක කියන්නේ මේ සත්‍යයන්ට මේ වගේ බේරෙන්න බෑ. මොනවා කරත් අද තව තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. ඒක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. මේ නොදන්න අය කියලා දේවල් අහගන්න. දැන් අහලා නැහැ නෝනේ. ඒ කියන්නේ මේ අපි කොමු ඒඩ්ස් රෝගය. ඒ වගේම පිළිකාවල් තියෙනවා. ඒව හොඳ කරන්න පුළුවන් දැන් තාක්ෂණනු කරන්න අමාරුයි. හොඳ කරන්න බැරි රෝග තියෙන කට්ටිය මොකද කරන්නේ? ද්‍රව නයිට්‍රජන් වල. ඒ කියන්නේ ද්‍රව නයිට්‍රජන් කියලා කියන්නේ නිකන් වතුරක් ඒක. වාතය ද්‍රව කරලා තියෙන වතුර කරලා තියෙන්නේ. ඒකේ ගිල්ලනවා. සිහි නැති කරලා ඉන්ජෙක්ෂන් ගහලා සිහි නැති කරනවා. සිහි නැති කරලා ගිල්ලනවා. ගිල්ලලා අවුරුදු 100ක් වුණත් තියලා ආපහු පණ ගන්න පුළුවන් කියලා මතයක් තියෙන විද්‍යාඥයන්ගේ. හැබැයි ඒක කියන්න බෑ අපිට. ඒ වගේ මිනිස්සු එක එක පරිශ්‍රණ කරන නමුත් අද මේ වෙනකන් හොයාගන්න බැරි වෙලා තියෙනවා. සදාකාලික ජීවත් වෙන ක්‍රමයක් හෝ ඒ වගේ ආයුෂ වැඩි කරගන්න ක්‍රමයක්. ඔන්න ඕකයි තත්ත්වය. එකම දේ මේ නිවන විතරයි. මොකද අවේදායක සුඛයක් තියෙන්නේ. හැමදේම නොපැවැත්ම තමයි නිර්වාණය කියලා කියන්නේ. ඊළඟට දෝමනස ධම්මානම් භික්කවේ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝ වතමයන්න දෝමනස ධම්මා අස්සාම නචවතනෝ දෝමනස්ස ආගච්ඡයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡ නලපති තම්පි දුක්ඛං දෝමනස ධම්මානම් භික්කවේ සත්තානම් මහණෙනි දෝමනස ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදිනේය. අපි ධම්නස ස්වභාව කොට ඇත්තෝ නොවන්නමුයි නම් අපට ධම්නසද නොද පැමිණෙන්නේ නම් යෙහෙකයි කියයි. එතකොටවත් මේ කාරණේ ආශාවෙන් නොලබිය හැකි වෙයි. මේද කැමැති යමක් නොලබා නම් ඒද දුක් වේ කියන ලද දුක් කොටස වේ. ඒ කියන්නේ දුක්ඛය දෝමනස්ය කියන්නේ මොකද්ද? හිතේ ඇති වෙන වේදනාව. දැන් සමහරක් වෙලාවට වචන තියෙනවා. ඔන්න මෑණියෝ අහගන්න. අපි මෑණියෝ ඒ වචන පිහියෙන් යනවා වගේ. ආය අපිට මේ පිහකින් අය හිනසකින් අයින්න ඕනේ නැහැ. අඩියට වගේ කියලා කියනවා. ඒ වචනේ අපේ හදවත පසාරු කරන යනවා. අපේ කයට රිදීලාද නැහනේ. කය වේදනාවක් නැහැ. තුවාලේ තියෙන කොයිද ගුණසිරි මෑණියෝ? අපේ හිතේ තියෙන්නේ තුවාලේ. හරිද? හිත තුවාල නම් පස්සේ ලේසි නෑ. ඒකට තමයි කියන්නේ ධම්නස කියලා. එතකොට දැන් මූණ එල්ලගෙන ඉන්නවා. කතාවකුත් නැහැ. අනේ මෑණියෝ මොකද දුකෙන්ද ඉන්නේ? කියා ගන්නත් බෑ තරම් දුකෙන් ඉන්නවා වේදනාව. සමහරක් වෙලාවට එතනින්ම ලෙඩ වෙන්නත් පුළුවන්. දරා ගන්න බැරි නම් සීනි, කොලෙස්ටරෝල් හැමදේම නැගලා. ඇයි? අර නරක වචනයක් දුන්නා හදවත පසාරු කරන වචන තියෙනවා. අපිට හැබැයි මේ හැම කෙනාටම වෙන වෙනම වචන තියෙනවා. මට වදින්න එක වචනයක් තියෙනවා. අර අනවින කොට වෙන වගේ තමයි. දැන් මේ මෑණියන්ට වදින්න තව වචනයක් තියෙනවා. අපේ මෑණියන්ට වදින්න තව වචනයක් තියෙනවා. ওই මෑණියන්ට වදින්න තව වචනයක් තියෙනවා. ඕන හැම වචනකින්ම මම කතා කරලා පෙන්නන්නම්. හරිද? මේ මෙයාලට වදින්න තව වචනයක් තියෙනවා. ඒ කියන්නේ පුද්දලානුබද්ධයි මේක.
මිනිස්සෙක්ගේ හිත රිදවන්න පුළුවන් හොඳටම. එක වචනේ ඇති. නේ තේරුණාද? එතකොට හොඳම යාළුවා තමයි දන්නේ හොඳම වචනේ. හොඳට හිතලා බලන්නකො මේ දේවල් ඇත්තද බොරුද කියලා. ඈ? එහෙම හිත රිදවන්න හොඳ නැහැ කාගේවත් ඈ. දැන් බලන්න එපා ගෙදර ගිහිල්ලා මෙයාගේ හිත රිදවන්න මොන වචනද හොඳ කියලා. ඒව නිකම්ම එනවා ඒ වෙලාවට. තේරුණාද? එහෙනම් ඒ දෝමනස්සය කියන දේ අපිට හිතට එන්නේ නැත්තම් ඒවා එන්නෙම නැත්තම් හොඳයි කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්ලු. පුළුවන්. ඒ වුණාට නවත්තන්න පුළුවන්ද? කැමති දේ නොලවීමේ දුකක් එක. මං කියන්නේ තේරෙනවද? හරි. ඊළඟට උපායාස ධම්මානම් භික්කවේ. මෙන්න මේක කරදරයක් විලාකට. හොටේ වගේ. භික්කවේ සත්තානං එවං ඉච්ඡා uppajjati. අහෝ වත මයං න උපායාස ධම්මා අස්සාම නචවතනෝ උපායාසෝ ආගච්ඡයාති. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලපති තම්පි දුක්ඛං. ඒ කියන්නේ උපායාසය කියන්නේ මොකද්ද? මහණෙනි උපායාසය ප්‍රකෘති කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදිනේය. අපි උපායාසය ස්වභාව කොට ඇත්තෝ නොවන්නෙමුයි. ඊතා ඉහෙක. නම් ඊතා ඉහෙක. අප කරා උපායාසය නොද පැමිණෙන්නේ නම් ඊතා ඉහෙකයි කියයි. එතක දුවත් මේ කාරණය ආසාවෙන් නොලැබිය හැකි වෙයි. මේද කැමති දෙයක් කැමති යමක් නොලබා නම් එද දුක් වේයයි කියලා දුක් කොටස වෙයි. කියන්නේ උපායාසය කියන්නේ මොකද්ද? ඔව් වෙහෙස කර භාවය. නිකම් මහන්සි ගොඩාක් මහන්සි වෙලා අපි කියමුකෝ දැන් gadula කැපුවා. gadula läද්දා. මහන්සි අපිට. ඈ සමහරට මටත් මහන්සි වෙනවා සමහරක් වෙලාවට මේ හරියට බණ ටික කියාගෙන වැරුණාන් පස්සේ ළමයි කෑ ගහද්දී මටත් මහන්සි වගේ එනවා. එහෙම මෙන් කෑ ගහද්දී. ඇයි ඉතින් මෙච්චර කැපවීමෙන් කරනවා එහෙම මෙන් කයිය ගහනවා. අට ඉංග්‍රීසි හන්න එපා. හරිද? ළමයි පුරුදු වෙන්න ඕනේ. දැන් දෙවියෝ බණ අහද්දී කවදාක හෙල්ලෙන්නවත් නැහැ. ළමයි උනම් පොඩ්ඩක් විතර මේව අහද්දී පොඩ්ඩක් පිළිවෙලට ඉන්න ඕනේ. එහෙම මෙන් කෑ ගහගෙන ඇන දැන් මේ බබා හොඳට ඉන්නේ නේද? දැන් මේ අපිත් වෙහෙසක් මේ කරන්නේ. නිකන් නෙවෙයි පැය ගාණක් කියවනවා කියන්නේ අමාරුයි. එතකොට මෙන්න මේ විදිහට වෙහෙසීම සහ අධිකලත වෙහෙසීම තමයි උපායාස ධම්මේ. අපිට ඒක එන්නේ නැත්තම් හොඳයි කියලා හිතනවා. නමුත් අපිට එනව නේද? මෙතන තියෙනවා අර පේ කියන වචනයක් දාලා දිනවනේ. මුලටම යංක බලන්න. හරි ඒක ප්‍රශ්නයක් නෑ. අන්තිම එක කතමේ භික්කවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි සංක්ෂේපයෙන් කෙටියෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධෝ පංච උපාදානස්කන්ධයත් දුක් වූ අය කවරදයක් සෙය්‍යති ඉදං. ඒ මෙසේයි රූප උපාදානස්කන්ධෝ රූපෝපාදානස්කන්ධය හෙවත් භූතෝ පාදය ભેද බින්න වූ අතීත ආදී 11 තැන්හි පවත්මා රූප සමූහයේ අභිධර්මයේ. ඒ කියන්නේ රූපය කියලා කියන්නේ අපේ මේ රූපය. පඨවි ආපෝ තේජෝ වායෝ. මොකද්ද කියන්නේ? පඨවි කියන්නේ මොකද්ද? පඨවි කියන්නේ තදගත බව. ආපෝ කියන්නේ මොකද්ද? මේ තියෙන වතුර වැగిරෙන ගතිය. තේජෝ කියන්නේ දැන් ඇවිල්ලා තියෙන රස්නේ ඉන්න බෑනේ. තේජෝ. වායෝ කියන්නේ පොතෙන් මේ කරලා හුලඟ. ඒ කියන්නේ සෙලවෙන ගතිය. ඒක තමයි රූප උපාදානස්කන්ධ කියන්නේ ඒකයි. අර ඊළඟට වේදනානුපාදානස්කන්ධෝ. අපි වේදනානුපස්සනාව කරානේ. වේදනානුපාදානස්කන්ධය හැවත් සුව දුක් උපේක්ෂා වශයෙන් තිබදෝ 11 තැන්හි පවත්නා වේදනා සමූහයේද මම හිතන්නේ ඔය ලෝක 11 වෙන්න ඕනේ. හරිද? සංයෝපාදානස්කන්ධෝ කියලා කියන්නේ සංයෝපාදානස්කන්ධයවත් රූපාදී සංඥාදී ભેදයන් සවදරම 11 තැන්හි පවත්නා හැඳිනීම් සමූහයේද. ඒ කියන්නේ අර මං කීවේ හඳුනා ගන්නවා ස්පර්ශ වෙනවා
විතක්කේ ਵਿਚාරය වගේ තියෙනවා අපේ හිතේ ලක්ෂණ වගේක්. ඒකට මොකද කියන්නේ? සංඥා. සංඥා උපාදානස්කන්ධය. හැඳිනීම දැන ගැනීම. ඊළඟට සංකාර උපාදානස්කන්ධෝ සංස්කාර උපාදානස්කන්ධය හේවත් 11 තැන්නි පවත්නා චේතනා පස්ස මනස ආදී සමපනස් ධර්ම සමූහයේද සංඥාව කියලා කියන්නේ අපි හඳුනා ගැනීම. හොඳේ. සංඥා උපාදානස්කන්ධ කියන්නේ යම්කිසි දෙයක් හඳුනා ගැනීම. මම කියවනේ අර දැන් ගුරුවරයෙක් නම් මගේ ගුරුවරයා කියලා හඳුනා ගන්නවා. ඒක තමයි සංඥාව කියන්නේ. හඳුනා ගන්නවා. දැන් මේ මං ආපු ගමන් මේ හාමුදුරුවනේ කියලා අපි අඳුරගත්තා නේ. අනේ සංඥාව. හරිද? ඊළඟට සංකාරය කියලා කියන්නේ ස්පර්ශය. මෙතන පස් චේතනාව, සිතවිල්ල, මානසිකාරය. අන්න ඒ වගේ දේවල් තමයි සිතවිල්ල කියන්නේ. මනස චේතනාව කියන්නේ සිතවිල්ල, මානසිකාරය කියන්නේ මනසට ගන්නම ඒක නම් මානසිකාරය. හිතනවා වගේ දෙයක් නේද ඒක? සමපනස් ධර්ම සමූහයේද ඒ කියන්නේ තව ධර්ම 50ක් තියෙනවා. ඒකට මොකද කියන්නේ? සංකාර වෙනස් වෙන දේවල්. විඤ්ඤාණුපාදානස්කන්ධෝ විඤ්ඤාණුපාදානස්කන්ධෝ කියන්නේ විඤ්ඤාණෝපාදානස්කන්ධය හේවත් අතීතාදී 11 තැන්නි සිටි විඤ්ඤාණ රාශියද යන මොහොයි. ඉමේ වුච්ඡාන්ති භික්කවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි මේ පංච උපාදානස්කන්ධය සංක්ෂේපයෙන් දුක්ඛව හොය කියන ලැබෙත්. ඉදම් වුච්චති භික්කවේ අරිය සත්‍යං. මහණෙනි මේ තෙමේ දුක්ඛාර සත්‍යය කියනු ලැබේ. දුක්ඛ සත්‍ය නිර්දේශයයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේක හරිනේ. මේක මේ කෙටියෙන් ගත්තොත් එහෙම මේ පස් කන්දම දුකක් කියලා තමයි කියන්නේ. එච්චරයි. ඒ කියන්නේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන. රූපය කියලා කියන්නේ මේ හැට පේන රූපය අපේ. වේදනාව කියලා කියන්නේ මොකද්ද? දන්නවනේ වේදනාව කියන්නේ මොකද්ද කියලා? විඳිනවා අපි. උපේ. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. සංස්කාරය කියලා කියන්නේ දැන් අර සීතේ තවත් කොටස් තියෙනවනේ. පස්සය, චේතනාවය, අදිමොක්කය, මානසිකාරය අපි ධර්මයේ කොටස් ටිකක් තියෙනවා. ඒක වෙනස් වෙනවා. සංස්කාර කියන්නේ වෙනස් වෙන නිසා. ඒක අපිට හොයන්න බෑ. ඔක්කොම තියෙන හිතේ. විඥාන කියන්නේ දැනගන්න ස්වභාවය. ඔය පහමත් වෙනස් වෙනවා අනිත්‍යයි. ඔය පහෙන් තමයි පැහැදිලා තියෙන්නේ. ඒක උපාදානය කරගෙන. අන්න ඒකත් දුකයි කියලා තමයි කියන්නේ. එතකොට එක ප්‍රශ්නයක් තියෙනවා. මෙතන 11 තැන්නේ පවත්න වේදනා සමූහය කියන එක. ඒක මම පැහැදිලි කරලා දෙන්නම් තව ටිකකින් බලලා. තුන විතරක් කරමු. ඊළඟට 11 එතන මම පසුව පැහැදිලි කරනවා අනිවාර්යයෙන්ම මොකද්ද? 11 තැන්නේ පවත්න බලමු තේරුම් ගන්න එක මම ඒක අධ්‍යයනය කරේ නෑ ඒක වැඩි. භූතෝපාදානය බෙහෙද බින්නෝ අතීතාදී 11 තැන්නි පවත්නා. අතීතාදී 11 තැන්නි පවත්නා රූප සමූහයේද. ඔක පොඩ්ඩක් මම අහකට කියන්න වෙන්නේ. හරි මම පැහැදිලි කරලා දෙන්නම්කෝ ඒක පස්සේ ඊළඟ පාර. ඊළඟට කියනවා කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඔන්න විශාල විස්තරයක් දැන් මෙතන තියෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා ත්‍රාත්ථාබිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි දුක්ඛ සමුදාය සත්‍ය කවරේදයත් පෝනෝ භවිකා නැවත නැවත සසර ඉපදීම ඇති කරන්නා වූ නන්දි රාග සාගතා තැන්හි ඇලෙන නන්දි රාග නන්දි සංඛ්‍යාත රාගයේ සමග පවත්නා වූ ත්‍රාත්‍ර සත්‍රාභි නන්දිනී
ආත්ම භාවයන් හෝ රූපාදී අරමුණෙහි ඇලෙන්නා වූ යායන් තණ්හා යම්මෝ තණ්හාවක් වේද හෝ එයයි සෙය්‍යති දං ඒ කවරේදයත් කාම තණ්හා පංචකාම සහිත රාග සංඛ්‍යාත කාම තෘෂ්ණාවයයි භව තණ්හා සවස්ත දෘෂ්ටිය සමග පවත්නා රූප ධාන නීකාන්ත සංඛ්‍යාත භව තෘෂ්ණාවයයි විභව තණ්හා උච්ඡේ දෘෂ්ටිය සමග පවත්නා විභව තෘෂ්ණාව යන මේ ත්‍රිවිධ තෘෂ්ණායි නන්දි රාගය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නන්දන කියන්නේ සතුටු වෙනවා. නෑනේ. එහෙනම් රූප තණ්හාවක් තියෙනවනේ. නන්දි රාගය කියලා කියන්නේ මේ නන්දන කියන්නේ සතුට කියන එක. සතුටත් එක්ක රාගය සමග පවත්නා වූ ඨට්ඨ රත්‍රාභි නන්දනී ඒ ආත්භාවයන් හෝ රූපාදී අරමුණෙහි ඇලෙන්නා වූ නන්දි රාගය කියලා කියන්නේ මොකද්ද? සතුටත් එක්ක ඇති වෙන ඇලීම කියන දේ. ඔය එතන කියන්නේ. හරිද? නන්දි කියන්නේ නන්දනය වෙනවා. නන්දන වෙන කියලා තියෙනවා මේ සතුට වෙන කියන එක. දැන් පාලි භාෂාවෙන් සතුට වෙන කියලා තියෙනවනේ මේ ලංකාවේ. විනෝද නැත. එහෙ නන්දන වෙන. නන්දන කියන්නේ සතුටට තවත් සමාන වචනයක්. ඔව්. එතකොට මේ දිව්‍ය ලෝකේ දෙවියෝ සහ දිව්‍යංගනාවෝ අතින් අල්ලගෙන විහිළු කරමින් සතුටු වෙමින් අර කපල් වගේ ඇවිද ඉන්නවලු. හොඳට පින් කරගත්තාම එහෙ යන්න පුළුවන්. හරිද? ඒ කොයිද තවුතිසාවේ නන්දන වෙන. නන්දි රාග සහගතා කියලා කියන්නේ එතකොට සතුටත් එක්ක ඇති වෙන රාග ආදී කෙලෙස් එක්ක ඇති වෙන ඇලෙන ස්වභාවයත් එක්ක එන රාගේ පවත්නා වූ ඒ ආත්මයන් දිහෝ රූපාදී අරමුණෙහි ඇලෙන්නා වූ යායන් තණ්හා යම්මෝ තෘෂ්ණාව කේද හෝ එයයි. අන්න එකට කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය අරිය සත්‍ය. තණ්හාවට තවත් නමක් කියන එක තමයි කියන්නේ. ඒ කවරද දෙයක්? කාම තණ්හා. ඒ කියන්නේ මොකද්ද? පංචකාම සහිත රාග සංඛ්‍යාත කාම තෘෂ්ණාවය. ඇස කන නාසය දිව ශරීරය පිනවීමේ ආසාව. ඒකට මොකද්ද කියන්නේ? කාම තණ්හාව. මෙතන මේ ගැඹුරෙන් තිබ්බට ඕක තමයි සරල අදහස. භව තණ්හාව කියන්නේ මොකද්ද? ශාස්ත්‍ර දෘෂ්ටිය සමග පවත්නා රූපය ධාන නීකාන්ත සංඛ්‍යාත භව තෘෂ්ණාවේ. ඒ කියන්නේ ඔක හරි ගැඹුරුයි. හරිද? මරණයන් මත්තේ නැවත උප්පත්තියක් තියෙනවා කියලා හැඟීමත් එක්ක භාවනා කරනවා. එහෙම තියෙනවා. එතකොට බණ භාවනා කරලා ධානය උපදව ගන්නවා. ඒකත් එක්ක ඇති වෙනවා තණ්හාවක්. ඒ තණ්හාව තමයි භවයට ඇලෙන තණ්හාව. මොකද්ද? භව තණ්හාව. හරිද? මේ ළමයිට තේරෙන්නේ නැහැ ඔක. ඊළඟට විභව තණ්හාව කියන්නේ උච්ඡේද දෘෂ්ටිය සමග පවත්නා විභව තෘෂ්ණාව යන මේ ත්‍රිවිධ තෘෂ්ණාවයි. ඒ කියන්නේ නෑ මරණයෙන් පස්සේ උපතක් නෑ. කාලා බේර ජොලි කරපල්ලා. ඕන අපරාධයක් කරපල්ලා කියලා කියනවා. අන්න එතකොට ඇති වෙන තණ්හාවක් තියෙනවා මෙතන. මේ ජීවිතේ විඳින්න තියෙන තණ්හාවක්, කාම තණ්හාවක් තමයි. නමුත් ඒක විභව තණ්හාව කියලා කියන්නේ. හරි ගැඹුරුයි මේක. හරිද? එතකොට මේ විභව තෘෂ්ණාව කියලා කියන්නේ අය මරණයෙන් මත්තේ උප්පත්තියක් නැහැ. උච්ඡේද දෘෂ්ටිය සමග පවත්න විභව තණ්හාව වෙන මේ ත්‍රිවිධ තෘෂ්ණාව. ඒ කියන්නේ දැන් මේ මම කියන්න හොඳ ධානයක් ගැන. ඔතන කාමයව නෙමෙයි තියෙන කොටස් දුරටම දී චිත්තං කියලා භාවනාවක් තියෙනවා.
අපේ ලොකු හාමුදුරුවෝ අපිට කියලා දිද්දෙනි ලොකු හාමුදුරුවෝ කියලා දුන්නේ. දී චිත්තං. දැන් බල්ලා දී යන්න කියනෝනේ. දී බල්ලා කියලා කියනෝනේ මේ. ඈ? දිය බල්ලා නෙවෙයි දී බල්ලා. ඒ කියන්නේ මහා නිന്ദා සහගත බල්ලෝ. අපි නම් කියන්නේ යන්න කියලානේ දී බල්ලා කියලා කියන්නේ. දී චිත්තං කියන්නේ හිතට නිന്ദා වේවා. එහෙම භාවනාවක් තියෙනවා. කැමති නම් කරන්න ගිහිල්ලා. භාවනා යෝගියෝ අන්‍ය ශාසනවල දී චිත්තං දී චිත්තං දී චිත්තං දී චිත්තං කියලා භාවනාව කරනවා. හිතට නිന്ദා වේවා. හිතට නිന്ദා වේවා. හිතට නිന്ദා වේවා. හිතට නිന്ദා වේවා කියලා කී ඉන්නවා. එතකොට වෙන්නේ මොකක්ද? මනස හැකිලෙනවා. මනස නොදැනීම යනවා. ඒ භාවනාවේ. හරියට මනස ලොක් වෙලා යනවා. හිත වැඩ කරන්නේ නැතුව යනවා. తాවකාලිකව. සිත මිස කය නැති බඹලෝ හතරකි. කය මිස හිත නැති එක බඹ තලයේකි. කය මිස හිත නැති එක බඹ තලයේකි. ශරීරය විතරයි තියෙන්නේ. හිත වැඩ කරන්නේ අන්න මේ විභව තණ්හාවත් එක්ක තමයි. එතකොට ඒ යෝගියා හිතනවා මේ ධානයෙන් මම මැරුණොත් එහෙම ආය උප්පත්තියක් නැහැ කියලා තණ්හාවක ඉන්නවා. එතකොට පින්වතුනි අන්නේ භාවනාව කරන්නේ විභව තණ්හාවත් එක්ක. මරණය මත භවයක් නැහැ කියලා හිතා ගන්න ඕනේ යා. ඒකට කැමතිනේ. ඒකයි. නිවනයි ඒකයි අතර ලොකු වෙනසක් අපිට පේන්නේ නැහැ. ඇයි? නිවන කියන්නේ මරණය මත උප්පත්තියක් නැහැනේ. එහෙනම් කාම තණ්හාව පැහැදිලි, භව තණ්හාව පැහැදිලි, භවයේ පතාගෙන, භවයේ විශ්වාස කරගෙන ධානය ලබනවා. ඒ ධානයේ ඉන්නවා ඒ භව තණ්හාවත් එක්ක. විභව තණ්හාව කියලා කියන්නේ දී චිත්තං කියලා භාවනා කළ උදාහරණෙත් එක්ක පිට ගන්න පුළුවන්. මේ ඔයද මෙහෙම පැහැදිලි කරලා දෙන්නේ නැහැ කවුරුත්. කිව්වට නේද? අපි තේරුම් ගන්න ඕන. මාත් මේ කාලය තිස්සේ අධ්‍යයනය කරලා තමයි මේව තේරුම් ගත්තේ. එතකොට භවය මෙතනින් ඉවරයි කියන මතේ එක්ක භාවනාවක් කරනවා. ඒකට කැමැත්තෙන් ඉන්නවා. ඒකට මොකද්ද කියන්නේ? විභව තණ්හා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තණ්හා රති රඟා වගේ. ඒක වෙනස් ඈ විලුවක් කරේ. එතකොට සාකෝ පනේසා භික්කවේ තණ්හා. සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත uppajjamaana uppajjati කත්ත. හරිනේ. නිවසමානා නිවසති යං ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamaana uppajjati එත්ත නිවසමානා නිවසති කිංච ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamaana uppajjati එත්ත නිවසමානා නිවසති. සාකෝ පනේසා භික්කවේ තණ්හා. මහණෙනි ඕතමෝ ත්‍රිවිධ තෘෂ්ණාව වනාහි කත්ත uppajjamaana uppajjati. උපදිනියේ කවර තැන්හි උපදීද? කත්ත නිවසමානා නිවසති. නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටා සිටින්නේ කවර තැනක පිහිටා සිටීද? යං ලෝකේ පිය රූපං. ඔන්න අහගන්න. ලෝකේ යම් කිසිවක් ප්‍රිය වූ ස්වභාව කොට ඇත්තේද? අපිට කැමති වෙන්න ඕන, ප්‍රිය වෙන්න, ලස්සන වෙන්න ඕන, ප්‍රියමනාප වෙන්න ඕන. දැන් ලෝකේ ස්ත්‍රී කටහඬට තරම් පුරුෂයෙක් ඇදෙන වෙන කටහඬක් නැහැ කියලා කියනවා. ඒ වගේම ස්ත්‍රියටත් පුරුෂයෙක් කටහඬ තරම් ප්‍රිය කටහඬක් තවත් නැහැ කියනවා. අන්න ඒ වගේ තියෙනවා. ලෝකේ යම් කිසිවක් ප්‍රිය වූ ස්වභාවයකට ඇත්තේද? සාත රූපං. ඒ කියන්නේ මధుර වූ ස්වභාවයකට ඇත්තේද? මధుරයි, මිහිරි. දැන් සමහරක් වෙලාවට අඹ වර්ග තියෙනවා නේද? මී පැණි වගේ අඹ.
හම්බුනහම මටත් හරි ආසයි දෙනවා කන්න. නීයම්බ වගේ කියලා කියනව නේද? ඈ ගානට නේද? ගානට ඉදිලා තියෙන හොඳ අබ ගෙඩියක් කන්න තියෙනවා නම් දැන් මේ වෙලාවේ කැමතිද? ඈ කැමති නේද? ඊළඟ හොඳ අලිපේර ගෙඩියක් කන්න තියෙනවා නම් රසවත් ගානට ඉදිච්ච කොහමද? දැන් අපේ ගෙදර ඒ කාලේ පොඩි අලිපේර යටයක් මං හිටෙව්වා. අපේ කිරියම්ම ගෙනත් දීලා. නංගී මගේ අලිපේර කාපැට. කොහොම හරි මගේ ඇටේ මැරුණා, පැලේ හැදිලා. නංගීගේ ඇටේ පැලවෙලා මේක ගහ වුණා. මේ විශාල ගෙඩි මෙන්න මේ කෝප්පේ වගේ මේක තව කෝප්පෙන් වහපුවම ලොකු ගෙඩි. ඔන්න අපේ ගෙදර යන් ගියපුවම දෙන්නම් ඈ. බල්බ් දාලා වගේ. ඒවා වත්තෙන් එහා පැත්තට එහා වත්තේ බැමෙන් එහා පැත්තට යනවා. ඒ පැත්තේ ලසිත් අය ඔක්කොම කඩා ගන්නවා. හරි? ඒකේ තනි කරම පිටි වගේ පුදුම තනි කර පිටි ගොඩක් ඒකේ. ආ එකක් කෑවගෙන බත් කන්න ඕනේ නැහැ වගේ. එතකොට ඒවට කන්න ඒ වගේ දෙයක් කන්න ආස හිතෙනවා. දැන් අපේ වත්තේ පන්සල් වත්තේ රසවත්ම අන්නාස ගෙඩියක් තිබිලා අපේ විජේසුරయ్య මට දුන්නා. පොඩි සතෙකුත් කාලා හිටියා. ඒකත් අයින් කරලා ඉවරලා වැළඳුවා. අය දිව්‍ය ලෝක රහ. මේ අනිවාර්යෙන් අපේ මේ බැද්ද සුද්ධ කරන්න එන්න. එතකොට හම්බෙයි අන්නාස ගෙඩි ගොඩක්. ඒක බලන් ගිහිලා තියෙනනේ. ඉතින් ඒ වගේ මధుර ස්වභාව කොට ඇත්තේද එත්තේසා තණ්හා uppajjamana uppajjati තෙල ත්‍රිවිධ තෘෂ්ණාවේ උපදිනී මේ ප්‍රිය මధుර ස්වභාවයේ උපදී අන්නේ මధుර ස්වභාවයේ මිහිරි ස්වභාවයේ අපිට තණ්හාව උපදින්න රහස එත් නිවසමාන නිවසති ඒ වගේම පැවතීම් වශයෙන් පිහිටා සිටින්නේ මෙහි පිහිටා සිටේ පිහිටක් තියෙනවා ඒක. ඕක තියෙන්නේ අඹ ගෙඩියේද? අලිපිර ගෙඩියේද? අන්නාසි ගෙඩියේද? නෑ නෑ. අපේ මේ මොළ ගෙඩියේ හිතේ තියෙන්නේ. හරි. දැන් තේරෙනව නේද? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති ගානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති ජීවා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති කායං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති මනෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති ඔන්න මේ ඉන්ද්‍රිය පර්වය කියන්නේ චක්කුං ලෝකේ පිය රූපං මේ සත්ත්ව ලෝකයේ චක්සු සංඛ්‍යාත ඇස ප්‍රිය ස්වභාව ඇත්තේය සාත රූපං මధుර ස්වභාවය ඇත්තේය ඒ කියන්නේ අපේ ඇහෙන්නේ මේ දේවල් දකින්නේ ලස්සන දේවල් දැන් මේ වගේ ලස්සන රූප දකින්නේ ඇහි දැන් මේ උපාසකම්මල දැක්කම අපිට සතුටක් දැනෙනවා නේ හොඳ සිල්වත් පිරිසක් දකින්නේ මොකෙන්ද මට ඇස් දෙක අන්ධයි නම් මට පේන්නේ නැහැ නෝ මෙලෝදියා එහෙනම් ඒ ඇස ප්‍රිය දෙයක් බවටපත් වෙලා තියෙනවා අපිට හරිද
සෝතං ලෝකේ පිය රූපං සාත රූපං සත්ත්ව ලෝකේහි ශ්‍රෝත සංඛ්‍යාත කන ප්‍රිය වූ ප්‍රිය ස්වභාව ඇත්තේය මధుර ස්වභාව ඇත්තේය උපදනව මේ තෘෂ්ණාව මේ කනෙහි උපදී නැවත නැවත ඉදීම් වශයෙන් පවත්නව මේ තෘෂ්ණාව මේ කනේ ඇතුළත්ව සිටී ඒ කියන්නේ මේ කනේ තණ්හාව ඇති වෙනවා ඒ කන ප්‍රිය රූප සාත රූපං ප්‍රිය රූපයක් ඊළඟට මధుර ස්වභාවයක් තියෙනවා ඊටාම ප්‍රියයි මధుරයි එනිසා මේ කනෙහි මේ තණ්හාව පවතිනවා ගානං ලෝකේ පිය රූපං මේ සත්ත්ව ලෝකෙහි ගාන නම් වූ නාසය ප්‍රිය එළවන ස්වභාවකට ඇත්තේ මధుර ස්වභාව ඇත්තේය උපදනව මේ ත්‍රිවිධ තෘෂ්ණාව මේ මෙහි ඇතුළත් සිටී ඒ වගේම මොකද්ද ගානං කියන්නේ මොකද්ද ඈ ගානං කියන්නේ මොකද්ද දිව ගානං මයි ගාහණය කහනවා මගේ ඈ නහය හරි බණ කියන්න මේ නහය කහනවා කවුරු මතක් කරනවද දන්නේ නැහැ නේද පිය රූපං ප්‍රියයි මේක සාත රූපං මధుරයි උපදනවා මේ තෘෂ්ණාව ත්‍රිවිධ තෘෂ්ණාව මේ නාසයේ උපදී නැවත නැවත ඉදීම් වශයෙන් ඇතුළත්ව පවතින්නේ මේ ඇතුළත්ව සිටී ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං මේ ලෝකෙහි රස සංඛ්‍යාත රසඥ සංඛ්‍යාත දිව ප්‍රිය ස්වභාව ඇත්තේය මధుර ස්වභාව ඇත්තේය උපදනව මේ ත්‍රිවිධ තෘෂ්ණාව ඒ දිවෙහි උපදී නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටා සිටින්නේ දිවෙත් මේ තණ්හාව තියෙනවා කායෝ ලෝකේ පිය රූපං සාත රූපං කුත් සිතාර්ථයෙන් කායය කියන ශරීර ලෝකෙහි මේ ශරීරය කියන්නේ මේ සමත් එක්කම ප්‍රිය ස්වභාව ඇත්තේය මధుර ස්වභාව ඇත්තේය උපදනව මේ ත්‍රිවිධ තෘෂ්ණාව මේ කයෙහි උපදී නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටා සිටින්නේ මේ පිහිටා සිටී ඊළඟට කයත් එහෙමයි තණ්හාව කයත් පිහිටලා තියෙනවා කියලා කියන්නේ ඇති වෙනවා පිහිටලා තියෙනවා මනෝලෝකේ පිය රූපං පෙර පරිදිම චිත්තේ ලෝකෙහි ප්‍රිය ස්වභාව ඇත්තේය සාත ස්වභාව ඇත්තේය මధుර ස්වභාව ඇත්තේය උපදනව මේ තෘෂ්ණාව මේ කයෙහි මේ සිතෙහි උපදී නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටා සිටින්නේ මේ සිතෙහි නැවත නැවත ඉදීම් වශයෙන් පවතී ඔක්කොම තියෙනවා එතකොට මෙතන ආධ්‍යාත්මික ආයතන ෂට්කය කියලා කියන්නේ ඒ කියන්නේ ආයතන 6ක් තියෙනවානේ ඒකකින් ආධ්‍යාත්මික ඊළඟට බාහිර ආයතනෙ ඒ කියන්නේ රූපය රසය එතෙන්ට අපි යනවා ඔය මේ තණ්හා තුනම කියන්නේ ගොඩක් ඉතින් මනසට තමයි අර විභව තණ්හාව එහෙම අයිති වෙන්නේ භව තණ්හාව එහෙම මනසට අනිවාර්යයෙන්ම කාමය ගැන තමයි ගොඩක් දුරට මේක තියෙන්නේ හොඳේ